අපි වැඩි හිතන්නේ නැතුව පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. අපිට මොනවා හරි එපා වුණාම අපි කියනවා ඒක නම් මට අරහං. අරයා නම් මට අරහං කියලා. ඇත්තටම අරහං කියන වචනේ පාවිච්චි වෙන්නේ මේ ලෝකේ එකම එක තැනයි. ඒ තැන තමයි බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් දුරු කරලා රහසින්වත් පව් කරන්නේ නැතුව මේ සංසාරයෙන් එතර වෙච්ච උත්තමයන්න් වහන්සේ නම. උන්වහන්සේ බ්‍රහ්මයන්ගේ දෙවියන්ගේ මිනිස්සුන්ගේ ඕනම කෙනෙක්ගේ ඕනෑම ආකාරයක පූජාවක් ලැබීමට ඉතාම සුදුසුයි. ඒ උත්තම ගුණේ වර්ණනා කරන්න තමයි අරහං කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි ඒක වැරදි විදිහට යොදන එක අද ඉඳන් නවත්තමු. ඒ වගේම අපි කපටි මිනිස්සුන්ට ගොඩාක් කපටිකම් කරන අයට අපි කියනවා ලෝකෝස්තරයි කියලා. ඇත්තටම ලෝකෝස්තර කියන්නේ මේ සංසාරයෙන් එතර වෙච්ච රහතන් වහන්සේලාගෙන් ඉහළට ඉන්න සියලු උත්තමයන්ට ලෝකෝස්තර යන් වහන්සේලා කියලා කියනවා. ඒ නිසා අද ඉඳන් ඒ වචනේ පාවිච්චි කරන එක නවත්තමු වැරදි ආකාරයකට. මේ ඔක්කොටම හේතුව තමයි අපි ආශ්‍රය කරන පරිසරය. අපි දන්නේ නැතුව පරිසරයේ භාවිතා වෙන නරක වචන, නරක පුරුදු, නරක ගති පැවතුම් මේ ඔක්කොම අපේ ඇඟට එනවා. හරියට නිකන් කොච්චර හොඳ වාජනයක්, කොච්චර ලස්සන වාජනයක් වුණත් මස් හරි මාළු හරි දාපු ගමන් ඒ වගේ ගඳේ වාජනයට එනවා. අපි ආශ්‍රය කරන පරිසරය නරක වෙනවා නම්, අපි ආශ්‍රය කරන මිනිස්සු නරක වෙනවා නම් අපිටත් ඒ නරක නිකම් වෙනවා. ඒ කියලා අපිට හැමෝම තෝර බේරගෙන ආශ්‍රය කරන්නත් බෑ. නරක මිනිස්සුන්වත් ඕනි වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕනි හරියට නෙළුම් කොළේ වගේ වෙන එක. නෙළුම් කොළේ කොච්චර ජරාව ගැවුණත්, කොච්චර ජරා වතුර ගැවුණත් ඒක අපිරිසිදු වෙන්නේ නැහැ. අපි නරක පරිසරයවල වල ඉන්න ඕනි හරියට නෙළුම් කොළයක් වගේ. හොඳ පරිසරයවල වල හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ඕනි හරියට හඳුන් කූරු කොළේ වගේ. හඳුන් කූරු අතල තියෙන කොළෙත් සුවඳයි. අපි නරක පරිසරයවල වල ජීවත් වෙනකොට නෙළුම් කොළයක් වගේ වෙමු. හොඳ පරිසරයවල වල ජීවත් වෙනකොට හඳුන් කූරු කොළේ වගේ වෙමු. අපේ ළමයින්ටත් මේක කියා දෙන්න.